හායි ඇනිමල් ලවර්ස් සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. 2025 වර්ෂයේ නිකුත් වූ බිගිනින් ආෆ්ටර් දී එන්ඩ් කියන කතාව තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. මේ ඇනිමේ එකත් සෝලෝ ලෙවලින් තන සුපිරි ඇනිමේ එකක් තමයි. මිස් කරගන්න නම් එපා. කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් ලෝකේ බලවත්ම රජු මායාව පිරි ලෝකයක නැවත ඉපදීම පිළිබඳ කතාවකි. මා විශ්වාස කරන්න ගයිස් මේක නම් ඔයගොල්ලෝ හිතන්නේ නැති ලෙවල් එකක යන කතාවක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. වෙල්කම් ටු ඇනිමි ලොක්කා. එපිසෝඩ් එක පටන් ගන්නකොට අපිට පේනවා මිනිසුන් මැරෙන භූමිය මත කඩුවක් අතින් අරන් ඉන්න රණශූරයෙක්ව. ඒත් එක්කම පසුබිම් කඩානින් අපිට මෙහෙම කියනවා. මම මගේ අදහස වෙනස් කරගත්තා. මම තමයි රජු. අපිට පේනවා මේ සීන් එක එහෙම කට් කරලා දෙන්නෙක් අතර ෆයිට් එකක්. ඒකෙන් රත ලෝගොත් දාගත්ත මිනිස්සයා ලේසියෙන් අනිත් මිනිස්සයා ඉවරයක් කරලා දානවා. ඒත් එක්කම ෆයිටර් ජෙට් එකක් ඇවිල්ලා නගරය සම්පූර්ණ විනාශ කරනවා. ඒත් එක්කම ඔහු නගරේ මිනිස්සුන්ගේ කෑ ගැසීම් මැද්දේ නගරේ විනාශන ආකාරය ඔහු බලාගෙන ඉන්නවා. එහෙන්ම සීන් එක ෂිෆ්ට් වෙනවා මාලිගාවකට. ඒත් එක්කම ඔහු මෙහෙම කියනවා. ඇත්තටම මම තමයි රජු. කියද්දිම ඔහු මැරෙනවා. ඇත්තටම මෙතන ඔහු මැරෙන හේතුව ගැන අපිට පෙන්නන්නේ නැහැ. ඒත් එක්කම මේ සීන් එක කටලා අපිට කාන්තා කඩහනකින් මෙහෙම කියනවා. ඔබ ආරම්භ කර නොමැති ජීවිතය පිළිබඳ ඔබ අමතක නොකරන්න. ආලෝකයම සොයන්න. ඒත් එක්කම ලොකු එළියක් එක්ක අපිට ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් පෙන්නනවා. පිරිමි කෙනා එයාට තියෙනවා වගේම කොණ්ඩයක්. එතකොට ගෑනු කෙනා එයාට තියෙනවා වගේම ඇස් දෙකක්. ඒත් එක්කම අපේ වීරයා හිතනවා ඔවුන් කවුද? මම කොහෙද? ඒත් එක්කම හේයි පුංචි ආතර් ඔයා දන්නවද මම කවුද කියලා? මම රෙනෝස්. මම තමයි ඔයාගේ තාත්තා. එතකොට අපේ වීරයා හිතනවා කොච්චර අමුතුද? එතකොට මැලිස් ඕක නවත්තන්න. එයා තාම බබෙක් විතරයි. එතකොටම අපේ වීරයා හිතනවා මම දන්නේ නැහැ මේ කට්ටියව. ඇත්තටම අමුතුයි. ඔවුන් කියා සිටී මගේ දෙමව්පියන් බව. පොඩ්ඩක් ඉන්න. ඒ ඇත්ත නෝනා මම මැරුණේ නැහැ. මම ඉපදුනා විතරයි. ඒ ගැන හිතනකොට මගේ ගණන් කරන්න බැරි ජයග්‍රහණ බලාපොරොත්තු රහිත ලදරුවෙක්. ඒත් එක්කම අපේ වීරයා හිතනවා ඇලස් සහ රෙනෝස් මාව හොඳින් බලා ගන්නවා. ඒත් එක්ක මේ සීන් එක කටලා අපිට පෙන්නනවා රෙනෝස් ආතරට ඇඟිල්ල දික් කරනවා. ආතර් ඇඟිල්ල අල්ලගත්තට පස්සේ රෙනෝස් කියනවා ඔහු මගේ ඇඟිල්ල අල්ලගත්තා. ඒ කියන්නේ ඔහු මයිත් එක්ක බැඳලා ඉන්නවා කියන එක නේද? ඒත් එක්කම අපේ වීරයා හිතනවා තමුසේ මෝඩයා. ඒක ප්‍රතික්‍රියාවක් විතරයි. ඒත් එක්කම අපේ වීරයාට එතකොට ආතර් හිතනවා මගේ ශරීරයේ මට පාලනයක් නැහැ. එතකොට මැලිස් ඒක ලොකු එකක් නේද? කොච්චර නිරෝගී කොල්ලෙක්ද? ඒත් එක්කම ආතර් හිතනවා මේ වැඩ කරන්නේ නැති ශරීරේ මගේ හිරගෙදර. මම කවදා මේ විකාර සිහිනෙන් ඉවත් වෙයිද? ඊට පස්සේ මං ඊටත් වඩා අමුතු දෙයක් හොයාගත්තා. ඒත් එක්කම රෙනෝස් මාන එකතු කරලා ගලකට පහරක් ගහනවා. මේක තමයි මේ කතාවේ ආතර් මුලින්ම මැජික් දැකපු. ඒත් එක්කම ආතර් හිතනවා මේ ලෝකේ තියෙන බලය මට හරිම නුපුරුදුයි. එහෙම මේ සීන් එක කට්ටලා පෙන්නනවා රෙනෝස් වනාන්තරයක රාක්ෂය දඩයම් කරන දර්ශනයකට. ඊට පස්සේ සීන් එක මාරු වෙනවා රෙනෝස් ගෙදර එන දර්ශනයකට. එතකොටම රෙනෝස් මට ඔය දෙන්නා ගොඩක් මතක් වුණා. එන්න බදා ගන්න. හා කමක් නැහැ පස්සේ බදාගමු. ඒත් එක්කම ඔහුගේ ආයුධ දැක ආතර් හිතුවා වටේ අනතුරු තියෙනවා. මං ඉක්මනින් ශක්තිමත් වෙන්න ඕනි. එතකොට මැලිස් ඔයා හොඳින්ද? ටික කාලයක් ගත වුණා නේද? ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. ඒක ඉක්මන් වැඩක්. එතකොට මැලිස් දැන් ඔයාලා නිදා ගන්න කාලේ හරි. එතකොට ආතර් හිතනවා සමහර දවස් එච්චර නරක නැහැ. මොකද මට සමහර දවස් නිදාසේ නිදා ගන්න තිබුණේ නැහැ. ඒත් එක්කම මාස කිහිපයකට කතාව ෂිෆ්ට් වෙනවා. ඒත් එක්කම මැලිස් කියනවා එයාගේ ඔළුව ගැන බලා ගන්න කියලා. දර්ශනය පටන් ගන්නකොට අපිට පෙන්නනවා ආතර් ඇවිදින්න පුරුදු වෙන දර්ශනයකින්. එතකොටම ආතර් හිතනවා පුංචි ආතර් මාස ගාණක් ගත වෙලා තිබිලත් මට තාම ඒ නමට හුරු වෙන්න බැරුණා. ඒත් එක්කම කතාව ෂිෆ්ට් වෙනවා ඇලිස් ආතර් නිදි කරලා යන දර්ශනයකට. එකපාරටම ආතර් ඇඳෙන් නැගිටලා පුස්තකාලය දෙසට ගමන් කරන්න පටන් ගත්තා. එතකොට ආතර් හිතනවා අවසානයේ කාලේ පැමිණ තිබේ. මාගේ අතපය පාලනය කර ගනිමින් ප්‍රවේශමෙන් ඉලක්කය මාගේ පෙනෙන මානෙයි. ආතර් හිතනවා සාර්ථකයි. ආතර් මෙහෙම හිතනවා මගේ වර්තමාන තත්ත්වය තුළ මට භාවිතා කර හැකි එකම ආයුධය වන්නේ දැනුම. ආතර් ඉපදුනේ මහද්වීපයේ තමයි ඩැර්තේන්. මේ අධිරාජධානි තුනකට බෙදී ඇත. වාමන රාජධානිය මේ භූගතව පිහිටා ඇත. එල්ෆ් රාජධානිය මේ වනාන්තරයේ ගැඹුරින් පිහිටා ඇත. අවසාන රාජධානිය මිනිස් රාජධානිය.
ආතර මෙහෙම හිතෙනවා මා කලින් ජීවත් වුණ ලෝකයේ සහ මේ ලෝකයේ අතර වෙනස වන්නේ ප්‍රචණ්ඩත්වයෙන් මගින් සියසුන අල්ලා ගැනීම පමණි. ඒත් එක්ක මාතර රාකෙන් තව පොතක් අරන් කියවන්න පටන් ගත්තා. ඒත් එක්ක මාතර මෙහෙම හිතෙනවා මගේ පෙර ලෝකයේ මෙන් නොව මෙහි තාක්ෂණය නොදියුණු. ඒට හේතුව පැහැදිලිවම ඒත් එක්ක මාතර පොත කියවන්න පටන් ගත්තා. මෙම ලෝකයේ මානා නමින් ශක්ති ප්‍රභයක් පවතී. මානා පාලනය කිරීමේ හැකියාව පරම්පරාවෙන් පරම්පරාවට පැවතේ. පුද්ගලයන් 100ක් ගත්තොත් එක් පුද්ගලයෙකුට පමණක් මේ හිමි වන බව පෙනේ. රෙද් දෙක ඇහිල්ල. අපි මානා පිළිබඳ කතා කරනකොට මානා භාවිතා කරන ආකාර දෙකක් පවතී. පළවෙනි කොටස ශාරීරිකව මානා භාවිතා කර හැකි අය මන්ත්‍ර භාවිතා කරගෙන මානා හසුරන අය. ශාරීරික හැකියාව ඇති අයට ශාරීරිකව ඔහුගේ හැකියාව වැඩි දියුණු කරගත හැකිය. ඔවුන්ට ඇදහිය නොහැකි තරම් ශක්තියක් හා කඩිසර බවක් ඇත. මන්ත්‍ර භාවිතා කරන්නන් ඔවුන්ට මානා පිටතට සම්ප්‍රේෂණය කර ඔවුන්ගේ වටපිටාව පාලනය කරගත හැකිය. මානා පාලනය කිරීමේ අතුර තමා තුළ ඇති මානා හරයයි. බොහෝ මැජික් ශිල්පීන් ශක්තිය අවදි කරන්නේ අවුරුදු 12දී. ශරීරයේ පුරා විසිරී ඇති මානා කොටස් තනි ලක්ෂයකට යොමු කිරීමෙන් ආතර තම පෙර දැනුම අනුව එය කිරීමට පටන්ගත් විට ඒ වැඩ කරනවා. එතකොටම මෙන්න ඉන්නවා. ඔයා දන්නේ නැද්ද ඔයාගේ අම්මට කරදර වෙන්න දෙන්න හොඳ නෑ කියලා. මේ මොකද්ද? ඇය දැනගත්තද? ඔයාට මල පහ වෙලාද? වෙන්න විදියක් නෑ කියලා සිතමින් ආතර පස් හත ගාදීම අපොයි. ඇලිස් මම දැනගත්තා. එතකොටම ආතර හිතන කොච්චර භයානකද මට ශරීරයට අවධානය දී ගන්න බැරි වුණා. එතකොට මැලිස් අපි යන් ඩයිපරේ මාරු කරන්න. එතකොට ආතර මෙහෙම හිතනවා මම මේ ශරීරයේ හිර වෙලා ඉන්නේ. මම මගේ බලය හොයා ගන්න ඕනේ. ඒත් එක්කම කතාව ෂිෆ්ට් වෙන අවුරුදු 2කට. ඒත් එක්කම ඇලිස් පොතක යමක් ලියන ගමන් කල්පනා කරනවා මෙච්චර අවුරුදු ගාණක් ගෙවිලා ගියත් මම පුංචි ආතරගේ තාම හිනාවක් දැකලා නැහැ නේ කියලා. ඊට පස්සේ සීන් එක කටනවා ආතර කඩු පුහුණු වෙන තැනකින්. ඇලිස් ඇවිත් බලන්න ඔහු ශක්තිමත්. එතකොට අපිට පේන ඇලිස් ඇවිල්ලා බලන විදිය. තමුස මොනවාද මගේ හුරතල් පුතාට උගන්වන්නේ. එතකොට රෙනෝස් හොඳටම බය වෙලා. මූලික කරුණු කිහිපයක් විතරයි උගන්වුවේ. එයා යන්තම් ඇවිද ගන්න ඉගෙන ගත්තා විතරයි. තමුස යාට ආයුධයක් දෙනවා. තමුසට මොනවාද වෙලා තියෙන්නේ ඔයි. එතකොටම අපේ ආතර හිතනවා මේ අවුරුදු දෙක පුරාවටම මම ඉගෙන ගත්ත මේ ගෙදර බලව්‍යුහය පිළිබඳව. නෑ සමහර විට මෙනු ලෝකෙම මම දන්නේ නෑ. ඒත් එක්කම සීන් එක කටලා අපිට පෙන්වනවා ආතර සහ ඇලිස් වෙළඳ පොලේ ඇවිදින දර්ශනයක්. එතකොට මැලිස් කියන ඔයා මෙහෙට එන හැම පාරකම ඔයා හරිම ප්‍රබෝධමත්. එතකොට අපේ වීරයා හිතනවා මට මගේ අලුත් ලෝකයේ පිළිබඳ තොරතුරු මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ආතර හිතනවා මේ ලෝකේ වඩාත් වටිනාම දේ වන්නේ සීන් එක කටනවා ආතර සහ ඇලිස් ගෙදර එන දර්ශනයකට. ඒත් එක්කම ආතර හිතනවා ජීවිතේ කොච්චර දුෂ්කර වුවත් එච්චර නරක එකක් නෙවෙයි නේද කියලා. ආතර පවල කොටසක් වීම කියන්නේ මේක. ඒත් එක්කම ආතරට කලින් ලෝකයේ මතකයක් මතක් වෙනවා. ඒත් එක්කම ආතරට නිින්ද යනවා. එතකොට මැලිස් ඔයා දන්නවද පොඩි මිනිහා ඔයා ඇඳෙන් එළියට ඇවිත් පාඩම් කරන කාමරෙට ගියන මට කමක් නැහැ. ඔයා වෙළඳ පොලේදී ඔයාගේ ඇස් දිලිසුණු විදියට මට හරිම සතුටු හිතුණා. ඔයා හරිම කුතුහලෙන් ඉන්නේ. ඔයත් දවසක වික්‍රමාන්විතයෙක් වෙයි. හරියට ඔයාගේ තාත්තා වගේ. මට කමක් නැහැ ඔයා මොනා කරත්. හැබැයි ඔයා හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒත් එක්කම කතාව ෂිෆ්ට් වෙනවා රෙනෝස් පුහුණු වෙන තැනකට. එතකොටම ආතර හිතනවා මම හරිම වාසනාවන්තයි. ගෙදරම ඉගෙන ගන්න ආදර්ශයක් තිබීම. එතකොටම ආතර හිතනවා ඔක්කොම කරේ මේ පොඩි ගල් ටිකක් විසික් කරන්නද කියලා. ඒත් එක්කම මැලිස් පිටිපස්සෙන් ඇවිල්ලා ඒක නෙවෙයි යාගේ හොඳම පහර. ඔන්න බලන්න ඔයාගේ තාත්තට කොච්චර පාව එකක් තියෙනවද කියලා. ඒත් එක්කම ආතර හිතනවා මගේ තාත්තා ශරීරය පාලනය කරන්නෙක් නේද? ඒත් එක්කම ඇලිස් ඔහු එක්කන් යනවා. දැන් නිදා ගන්න වෙලාව හරි. ඒත් එක්කම ආතර පොත් පැත්තට අත් දික් කරනවා. එතකොටම ඇලිස් ඔයා දැන් නිදා ගන්න ඕනේ. ඊට පස්සේ ඇලිස් ඔයාට ඒක ඕන වුණා. ටිකක් විතරයි හරිද? කියමින් නෑ පිටව ගියා. ඒත් එක්කම ආතර මෙහෙම හිතනවා ජයග්‍රහණය මගේ. ඒත් එක්කම ආතර අවධානය යොමු කරමින් එයාගේ මානහාරය හදන්න පටන් ගත්තා. ආතර මෙහෙම හිතනවා මං ටිකෙන් ටික ලං වෙනවා. ඒත් එක්කම ඒ පිපිරීමත් එක්ක රෙනෝස් ඇලිස්ව තම ශරීරයෙන් ආවරණය කරගන්නවා. රෙනෝස් සහනව ඇලිස්ගෙන් ඔයා හොඳ. එතකොටම රෙනෝස් ඉක්මනට දුවගෙන යනකොටම එයා දකින්න දැන් එයා පුදුමකටපත් වෙනවා. ඒත් එක්කම රෙනෝස් දෙයක් දැකලා ඒක කොහොමද වෙන්නේ? ඒක තේරෙන්නේ නැති දෙයක්. ඒක වෙන්න බෑ. එයාට තාම අවුරුදු 3ක්වත් නැහැ. කොහොමද ඒක වෙන්නේ? ඒත් එක්කම අපිට මේ සීන් එක පෙන්නනවා.
ඒත් එක්කම රෙනෝස් කියනවා ඇලිස් අපේ පුතා දැනටමත් අවදි වෙලා. එතකොට මාතර මෙහෙම හිතෙනවා අවසානයේ මගේ ප්‍රතිඵලයේ පළදරුවා. මේක නම් ශ්‍රේෂ්ඨ පළමු පියවරක්. ඒත් එක්කම අපිට රෙනෝස්ගේ සහ ඇලිස්ගේ මූණ දෙක පෙන්නනවා. ඒත් එක්කම වහලේ කොටස ආතරගේ ඇඟට කඩන් වැටෙනවා. එතකොට මාතර හිතනවා මම නොසලකිලිමත් වුණා. මට මැරෙන්න ඕනේ නැහැ කියලා ස්පියා ගද්දි මාතර ඇලිස් සහ රෙනෝස් ඇවිල්ලා ආතරව බේර ගන්නවා. රෙනෝස් එතකොටම එයාට කොහොමද? එයාට අවුලක් නැහැ. ඔයා හොඳින් ඉන්නවා. කිසිම තුවාලයක් නැහැ. එතකොට මැලිස් කියනවා දෙවියන්ට ස්තුති වේවා. ඔයා හොඳින් ඉන්න එකට. එතකොට මාතර හිතනවා ඇයි ඔවුන් නඩන්නේ? ඔවුන් ආඩම්බර වෙන්න ඕන. ඒත් එක්කම ආතරගේ පෙර ජීවිතයේ මතක කිහිපයක් අපිට පෙන්නනවා. මොකද්ද වැරද්ද? මොකද්ද මේ මට දැනෙන හැඟීම? මට ඒක පැහැදිලි කරගන්නවත් තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. ආතර හිතද්දිම ආතරුත් අඬනවා. ඒත් එක්කම එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉවරයි කිව්වට ඉවරමක් නැහැ. තව පොඩ්ඩක් තියෙනවා. මේකත් අහගෙන යන්න. මම හිතාගෙන ඉන්නේ මේ channel එකේ දිගටම anime review කරගෙන යන්න. ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ගේ අදහස් මේකට කමෙන්ට් කරන් යන්න. ඔයගොල්ලන්ගේ අදහස් අනුව තමයි මේක දිගටම කරන් යනවද නැද්ද කියලා මම තීරණය කරන්නේ. එහෙනම් කොල්ලෝ තොපි මෙච්චරලා වීඩියෝ එක බලන්න ලයික් එකක් දාපන් යකෝ.